බ්‍රෑන්ඩ් නිව් බයික්ස් ලංකාවට එන්න දැන්ට ලංකාවේ තියෙන ගොඩක් පැදපු බයික්ස් වල මිල එන්න අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම හොඳ දෙයක්. වාට ප්‍රශ්නයක් තියෙනවා මම මොකද්ද ගන්න ඉන්දියන් බයික් එකක්ද ජපාන් බයික් එකක්ද කියලා. මම මෙහෙම දෙයක් කියන්නම්. අපි ඉන්දියන් බයික්ස් වලට තියෙන ඉන්දියන් බයික්ස් වල මේන්ටෙනන්ස් කොස්ට් එක ඊට පස්සේ ෆුවල් එෆිෂියන්සි එක වගේ ගොඩක් දේවල් හොඳ පැත්තේ තමයි තියෙන්නේ. ජපාන් බයික්ස් උත් නරක නැහැ. ජපාන් බයික්ස් තියෙන ගොඩාක් ඒවා පරණයි. ඊළඟ පාර්ට්ස් වල මිල ටිකක් වැඩි. හොයා ගන්න චුට්ටක් අමාරුයි. ඉතින් ඒකත් එක්ක ඔයා හිතනවා නම් මට මොකක් හරි මේ දවස්වල ලක්ෂ 5ට අඩුවෙන් වගේ බයික් එකක් සෙට් කරගන්න ඕනේ හොයා ගන්න ඕනේ කියලා මේ වීඩියෝ එක ඔයාට. ඉතින් මෙතන තියෙනවා ලක්ෂ 5ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳ ලංකාවේ රෙකග්නයිස්ඩ් හොඳ නමක් තියෙන ඉන්දියන් බයික්ස් 12ක් ගැන. මෙතන තියෙන සමහර බයික්ස් ඔයගොල්ලෝ දැකලා ඇති, පැදලා ඇති. මෙතන මට මොනවා හරි මගහැරච්ච බයික්ස් තියෙනවා නම් ඒවත් මෙන්ෂන් කරන්න. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව වීඩියෝ එකට යමු. පළවෙනි බයික් එක TVS Apache RTR 180. මේක 177.4cc එන්ජින් එකක් ඇවිල්ලා තියෙන්නේ. ටැංක් එක ලීටර් 12ක් වගේ, ලීටර් එකට කිලෝමීටර් 45ක් 50ක් වගේ වැඩ කරනවා. දෙවෙනි බයික් එක TVS Apache RTR 200 4 valve බයික් එක. මේක 197.75cc එන්ජින් එකක් එන්නේ. ටැංක් එක ලීටර් 12යි, ලීටර් එකට කිලෝමීටර් 37ක් වගේ තෙල් වැඩ කරනවා. ඊළඟට TVS Apache 160 එක. මේක 159.7cc එන්ජින් එකක් එන්නේ. ටැංක් එක ලීටර් 12ක් වගේ, ලීටර් එකට කිලෝමීටර් 61ක් වගේ වැඩ කරනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවානේ අලුතෙන් Hero Hunk 160R එක ඇවිල්ලා තියෙනවා. හරි ලස්සන හොඳ බල්කි ලුක් එකක් තියෙන, දැක්ක ගමන් ඔළුව හැරෙන ආකර්ශනීය බයික් එකක් ඇවිල්ලා තියෙනවා. ඒකේ වීඩියෝ එක තාම බැලුවේ නැද්ද? එහෙනම් පල්ලෙහා ලින්ක් එක තියෙනවා. උඩත් අය කරමින් ලින්ක් එකේ ගිහිල්ලා බලන්න. පිස්සු හැදෙන බයික් එකක්. අපි බලමු පරණ මොඩල් එක Hero Hunk 150 එක. මේක 149.2cc එන්ජින් එකක් ඇවිල්ලා තියෙන්නේ. ටැංක් එක ලීටර් 12.4යි, ලීටර් එකට කිලෝමීටර් 60ක් වගේ හොඳට තෙල් වැඩ කරන බයික් එකක්. ඊළඟට ඔයගොල්ලෝ හැමෝම දන්න Yamaha FZ බයික් එක. ඉතින් අපි මෙතනදී කතා කරන්නේ ලක්ෂ 5ට අඩුවෙන් ගන්න පුළුවන් බයික් එකක් වෙන Yamaha FZ version 1 එක. FZ version 4 එකත් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. හයිබ්‍රිඩ් එක එන්න තියෙනවා. ඉතින් අලුත් FZ version 4 එකේ රිවිව් එක බැලුවේ නැත්නම් මේ උඩ තියෙනවා බලන්න. උඩ ලින්ක් එක දාන්නම්. ගිහිල්ලා බලන්න. ඒකත් හරි මස්කියුල Ducati monster බයික් එකේ ලුක් එක තියෙන පට්ට ලස්සන බයික් එකක්. ඉතින් අපි යමු Yamaha FZ version 1 එක. මේක 153cc එන්ජින් එකක් එන්නේ. ටැංක් එක ලීටර් 12යි, ලීටර් එකට කිලෝමීටර් 45ක් 50ක් වගේ වැඩ කරන හොඳ ලස්සන පෙනුම තියෙන බයික් එකක්. ඒකත් එක්කම කතා කරන්න තියෙන තවත් බයික්ස් දෙකක් තියෙනවා. FZ එකේම Yamaha Facer version 1 version 2 කියලා බයික්ස් දෙකක් ඇවිල්ලා තියෙනවා. ලොකු වෙනසක් නැහැ. හැබැයි මේකේ හෙඩ්ලයිට් එක අර ස්පෝර්ට් බයික් එකේ එහෙම නැත්නම් CBR එක වගේ ටිකක් ලොකු හෙඩ්ලයිට්ස් දෙකක් එන්නේ. හරි ලස්සන බයික් එකක්. ඉතින් මේ දෙකත් මේ වෙනකොට මොකද FZ එන්ජින් එක වගේමයි තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක පොඩ්ඩක් මේ appearance එකේ විතරයි වෙනස්කම් තියෙන්නේ. Yamaha Facer version 1 එකයි Yamaha Facer version 2 එකයි මේ දෙකම ලක්ෂ 5ට අඩුවෙන් ඔයගලන්ට මේ දවස්වල ගන්න පුළුවන්. ආසන්න වශයෙන් ලක්ෂ 6ක් වගේ වෙනවා සමහර බයික්ස් නම්. ඉතින් ඒ දෙකත් ලොකු වෙනස්කම් නැහැ. FZ එක වගේම 153cc එන්ජින් එකක් එන්නේ. ටැංක් එක ලීටර් 12යි, ලීටර් එකට කිලෝමීටර් 45ක් 50ක් වගේ වැඩ කරනවා. අපි ඊළඟට කතා කරමු Bajaj bikes ගැන. Bajaj Pulsar 150 එක. මේකත් ඉතින් ලංකාවේ ගොඩක්ම ප්‍රසිද්ධ බයික් එකක්. බයික් එක 149.5cc එන්ජින් එකක් එන්නේ. එතකොට මේකෙදි ටැංක් එක ලීටර් 15යි, ලීටර් එකට කිලෝමීටර් 47ක් 50ක් වගේ හොඳට තෙල් වැඩ කරනවා. ඊළඟට Bajaj Pulsar AS 150 එක. මේක Pulsar 150 එකට වඩා ටිකක් වෙනස්. හරි ලස්සන ලුක් එකක් තියෙන බයික් එකක්. හොඳ ස්පෝර්ට් ලුක් එකක් තියෙන බයික් එකක්. 149.5cc එන්ජින් එකක් එන්නේ. ටැංක් එක ලීටර් 12යි, ලීටර් කිලෝමීටර් 45ක් වගේ 50ක් වගේ වැඩ කරනවා. ඊළඟට Bajaj Pulsar NS 160 එක. 160.3cc එන්ජින් එකක් එන්නේ. ටැංක් එක ලීටර් 12යි, ලීටර් කිලෝමීටර් 40ක් වගේ වැඩ කරනවා. ඒකත් හරි ලස්සන බයික් එකක්. Bajaj Pulsar NS 200 එක. මේක 199.5cc liquid cooled එන්ජින් එකක් තියෙන බයික් එකක්. බයික් එක මාර ලස්සනයි. ඒ වගේම ටැංක් එක ලීටර් 12යි, ලීටර් කිලෝමීටර් 40ක් වගේ වැඩ කරනවා. ඉතින් මේ Pulsar NS 200 එක ගැන ලොකු අතිකාවතක් තියෙනවා. මම අලුත් version එකේ review එක ගැන කරද්දී ගැන කතා කරන්නම්. මේකත් හොඳ බයික් එකක්. කවුරු මොනවා කිව්වත් මට නම් මේ බයික් එක ඇත්තටම හොඳ බයික් එකක්. ඊළඟට අපි අන්තිමට කතා කරමු
ලස්සන ස්පෝර්ට් ෆෙයාරිංස් එහෙම නැත්නම් ස්පෝර්ට් බයික් කවුලින්ග්ස් තියෙන Suzuki Gixxer SF150 එක මම හිතන්නේ 150 කැටගරි එකේ තියෙන ස්පෝර්ටි ලුක් එක වැඩිම බයික් එක. හොඳ ෆිනිෂිං එකක් තියෙන කවුලින්ග්ස් තියෙන පිටිපස්සේ එක්සෝස්ට් එක ගත්තත් හොඳ ස්පෝර්ටි ලුක් එකක් තියෙන ලස්සන බයික් එකක්. මේකත් ඔයගලන්ට ලක්ෂ 5න් අඩුවෙන් ගන්න පුළුවන්. එතකොට මේකේ එන්ජින් එක 150cc එන්ජින් එකක් එන්නේ. ටැංක් එක ලීටර් 12ක් වගේ වෙනවා. ලීටර් කිලෝමීටර් 45ක් වගේ වැඩ කරනවා. ඉතින් ඕක තමයි ලිස්ට් එක.